මේ වින්ටර් එක එහෙම නැත්තම් ශීත ඍතුව ඔගොල්ලෝ මගේ පරණ වීඩියෝස් බලලා තියෙනවා නම් ඔගොල්ලෝ දැනටම දන්නවා ඇති මං ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ හෝබාට් කියන පුංචි නගරේ. මේක මාරම ලස්සන නගරයක්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් කොච්චර ලස්සනද කියලා. ඈතින් පාලමක් පේනවා. ඒ වගේම උඩ ලස්සන කන්දක් පේනවා. මාරම ලස්සන. ඉස්සර මම ලංකාවේ ඉන්න කාලේ පොඩි කාලේ මේ වගේ ලස්සන පළාතවල මම දැක්කේ මූවිස් වලින් විතරයි. අද වින්ටර් එක තවත් දවසක්. හැබැයි මේ වින්ටර් දවස්වලට අවුව පායනවා කියන්නේ ඒක මාරම රෙයා. හැබැයි අද ඒ වගේ දවසක්. ඉතින් දැන් අවුව තියෙනවා ලස්සනයි කියලා පෙවුනට ඔයගොල්ලෝ විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න දැන් 6 degrees Celsius අංශක 6යි වෙදර් එක. පට්ටම සීතලයි. ටස්මේනියාව කොච්චර සුන්දර වුණාට උහුලගන්න බැරි එකම දේ තමයි මෙන්න මේ පට්ට සීතල. ඉතින් ලංකාවේ සෙල්සියස් 30ට 40ට ගිහිල්ලා පුරුදු වෙච්ච මට ටස්මේනියාව ආව ගමන් මේ සීතල දරා ගන්න බැරි වුණා. ඉතින් අද මම හිතුවා 5 කිලෝමීටර් රන් එකක් යන්න ඕන කියලා. normally මම every fortnight මේ fortnight කියලා කියන්නේ සති දෙකකට සැරයක් මම try කරනවා 5 kilometers දුවන්න. එහෙම ඇයි මම හිතුවේ 5 kilometers දුවන්න ඕනේ කියලා ඒක ලොකු කතාවක්. මං හිතුවා මගේ ජීවිතේ මම ඕස්ට්‍රේලියාවේ ඇවිල්ලා අවුරුදු 7ට එක් කාල පරිච්ඡේදයක මට මගේ ජීවිතේ වැරදුනාවක්ද කියලා. ඉතින් ඒකට හේතුව ඔයගලන්ට මේ වීඩියෝ එක බලන් ඉන්නකොට ඉබේටම තේරෙයි කියලා. ඉතින් මම හිතුවා අද මේ වගේ සීතල වින්ටර් දවසක ඔයගොල්ලොත් එක්ක මම කොහොමද 5 කිලෝමීටර්ස් දුවන්නේ මේ ලස්සන බන්ට් එක වටේ වැව් බෙම වටේ 5 කිලෝමීටර්ස් දුවන එක්ස්පීරියන්ස් එක ඔයගලන්ට දෙන්න කියලා හිතුණා. එහෙනම් මාත් එක්ක අද ගිහිල්ලා බලමු කොහොමද මම 5k දුවන්නේ කියලා. ඔය යන්නම් වාලේ 5 කිලෝමීටර්ස් දුවන්න බෑ. ඉස්සර මම ස්ට්‍රෙචින් කරන්නේ නැතුව 5 කිලෝමීටර්ස් දුවලා මට කෙලවුණා. මට මාස දෙකක් දුව ගන්න බැරි වුණා. ඉතින් මං හිතුවා ඔයගලන්ට පෙන්නන්න මගේ ස්ට්‍රෙචින් රූටින් එක විනාඩි දෙකයි යන්නේ. පට්ට සීතලයි. ස්ට්‍රෙචින් එකෙන් කරන්නේ අර අපේ වෝම් අප් එක ඇඟට ලේ යනවා ලස්සනට. මාර සීතලක් තියෙන පට්ටම සීතලයි. පපා ජගට්ටය දාගෙන ඉන්න අමතකුණා. ඉතින් මොනව කරන්නද ආයෙ ගෙදර යන්නද? මම මෙතන ඉඳන් කිලෝමීටරයක් වගේ ගෙදරට තියෙන්නේ. alright. එහෙනම් මාත් එක්ක දුවමු 5 කිලෝමීටර්ස්. මම ඉතින් දුවාගෙන එනකොට වට ලස්සන තැනක් හම්බුණා. ලස්සන view එකක්. ඉතින් පොඩ්ඩක් හිතුවා එතන විනාඩියෙන් බල්ල යන්න ඕන කියලා. මාරම ලස්සනයි. රොන් පේනවත් දන්නේ නැහැ. බ්‍රිජ් එක මේකට කියන්නේ ටස්මන් බ්‍රිජ් එක කියලා. මං කොහමද දුවගෙන යනකොට පාලම යටින් යන්න පුළුවන්. මං කියන්නම් මොකද්ද ටස්මන් බ්‍රිජ් එක හැදුනේ කොහොමද හිස්ටරි එක කොහොමද කියලා. මාර ලස්සන බ්‍රිජ් එකක්. අර ඈතින් පේන්නේ අතන ඒකට කියන්නේ මවුන්ට් වෙලින්ටන් කියලා. දැන් දවස් දෙකකට කලින් එතනට හිම වැටිලා මුළු කන්දම හිමෙන් වැහෙනවා. මං හිතන් ඉන්නවා වින්ටර් එකේ එතනටත් ගිහලා බලන්න. ඕනනම්
නෝටිස් වෙනව ඇති මගේ වොයිස් එක නිකන් ෂේකි වෙනවා වගේ ඒ සීතල වැඩිකමට වට්ටම සීතලයි අද සනිප නැති වෙයිද දන්නේ නැහැ කොහොම හරි මම දුවන ගමන් කිලෝමීටර් 1 වෙන්න ළඟයි ඒ වුණාට මට හිතුණා පොඩ්ඩක් මෙතන ඔයගලන්ට පෙන්නන්න ඕන කියලා අනිම ලස්සන දණක් මේ හවසක වගේ අන්න මෙතන වාඩි වෙලා කොපි එකක් ගහන ගමන් අර පැත්ත බලාගෙන ඉන්න තියනවා නම් කොච්චර හොඳයිද alright back to run let's go මේක තමයි මම අර කිව්වේ බ්‍රිජ් එක අපි අර පැත්තේ ඉන්නකොට දැක්කේ ඒක අර හරි ඉන්නකොට මම දැන් බ්‍රිජ් එක ළඟටම ආවා මම කිලෝමීටර් දෙකමාරක් දුර ඉවරයි මෙතන පොඩ්ඩක් ස්ලෝ වුණා බ්‍රිජ් එක බලන්න ඕනේ හින්දා ඉතින් බ්‍රිජ් එකට පට්ට හිස්ටරි එකක් තියෙනවා මම අර පැත්තෙන් දුවලා එන්නේ ඇවිල්ලා ඔයගන්ට ඒක කියලා දෙන්න මේකයි බ්‍රිජ් එකේ කතන්දරේ මේ බ්‍රිජ් එක හදලා තියෙන්නේ 1964 බලන්න පේනවා ඇති අර අතනින් පටන් ගත්තාම මේම ගිහිල්ලා මේක ඉවර වෙන්නේ අර පැත්තේ කිලෝමීටර් තියෙනවා 1.4ක් දිගයි මේ බ්‍රිජ් එක 1964 දී තමයි හදලා ඉවර කරලා තියෙන්නේ අදන්න පටන් ගන්න තියෙන්නේ 1954 දී ඉතින් ඒ කාලේ හැටියට ඒගොල්ලන්ට අවුරුදු 10ක් ගිහිල්ලා තියෙනවා මේ බ්‍රිජ් එක හදන්න හැබැයි එක ඉතිහාසයේ එක කේදනීය දවසක් මුළු හෝබර්ට් නගරෙම අඬවලා තියෙනවා ඒ 1979 මට හරියටම ෂුවර් නෑ අවුරුද්ද මම ඒක බලලා යටින් දාන්න ඒ අවුරුද්දේදී අර පැත්තේ ඉඳන් ආපු නැවක් හරියටම 1 2 3 4 වෙනි කණුව ගාවේදී මේක ගැටිලා තියෙනවා ඒ දවස්වල මෙච්චර ලොකුවට මේ කණුව තියලා නෑ මම ඒ දවස්වල ෆොටෝස් මම මේකෙන් දාන්නම් වීඩියෝ එකේදී කණුවේ වැදිලා ඒ කණුව කැඩිලා පාලම දෙකට වෙන් වෙලා තියෙනවා. ඉතින් හෙන ෆේමස් ෆොටෝ එකක් තියෙනවා. එක වාහනයක් මේ බ්‍රිජ් එක කඩන් ගන්නවට පස්සේ දෙකට කඩනට පස්සේ එක වාහනයක් එක භාගයක් පාලම පැත්තේ අනිත් භාගේ ගඟට වැටෙන්න ඔන්න වෙන්න තියාගෙන ඉඳලා තියෙනවා. කොහොම හරි වාසනාවකට ඒක ඉන්න අය බේරලා තියෙනවා. මිනිස්සු 7ක් 12ක් අතර ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා ඒ අනතුරෙන්. ඒක සිද්ධ වෙලා දැන් අවුරුදු 40ක් විතර වෙනවා මේ මහා පාලම දෙකට කැඩලා තියෙනවා ඊට පස්සේ ඉංජිනේරුවරු එකතු වෙලා ආයි මේ පාලම කැඩෙන්නේ නැති වෙන්න සවිමත් විදිහට ආයි මේක ගොඩනගලා තියෙනවා ඉතින් ඒක ඒ ඛේදනීය ඉතිහාසය මතක් වෙනවා හැමදාම මම මේ පාලමෙන් එහා මෙහා යනකොට මොකද මම වැඩට යන්නේ හෝබර්ට් සිටි එකට ඉතින් මම හැමදාම පාලම ක්‍රොස් කරනවා ඉතින් මට හැමදාම අර ෆොටෝ එක මතක් වෙනවා මම ෆොටෝ එක දාන්නම් වීඩියෝ එකේ මිනිස්සු 12ක් විතර නැති වෙලා තියෙනවා ඒකෙන් පොඩ්ඩක් හිතන්න දැන් ඔයා වැඩට ඇරලා කොහේ හරි ඔහේ තමන්ගේ පාඩුවේ ගෙදර යන ගම පාට පළම් කඩන් ගන්නකොට මොන වගේ හිතවිල්ලක්ද ඇති වෙන්නේ ඒක එහෙම වෙලා අද වෙනකොට ටස්මන් බ්‍රිජ් එක නිසල්මනේ ඒ අතීතේ සිහිපත් කරනවා ඉතින් ගයිස් මට දුවන්න පාරවල් නෑ මම පාරවල් හදාගෙන හරි දුවනවා මේක මගේ රුටීන් එක මේක සීක්‍රට් රුටීන් එක මම හැමදාම try කරන්නේ මේ වෙලාවට තමයි දුවන්න මොකද උදේ තිබ්බම සීතලට කල් ගහලා කලන්තේ දානවා
මේ 4 වෙනි කිලෝමීටරේ දුවන්නේ. තව කිලෝමීටර් එකයි තියෙන්නේ. yes come on oh bad oh කිලෝමීටර් 5 ඉවරයි. කිලෝමීටර් 5 දුවන්න විනාඩි 28ක් ගියා. ඒක මගේ පර්සනල් බෙස්ට් එක නෙමෙයි. නම් ඒත් anything I'm counting. අම්මෝ. නතර වෙන්නේ තිබ්බේ. ඉතින් කිලෝමීටර් 5 දුවන්න විනාඩි 28ක් ගියා. ඇතරම මට විනාඩි ගියා 45ක් පැයක් විතර. පැයට වඩා වැඩි. මොකද ෂූට් කරන ගමන් මුලින්ම ෂූට් කරා. ඊට පස්සේ දුවන්න පටන් ගත්තා. එහෙම මැද කොහමද ඔක්කොම ඉවර කරන විනාඩි 28යි තප්පර 44ක් ගියා. ඉතින් not too bad winter එකේ ඇඟ ඇතුලෙන් දාඩිය දානවා. හැබැයි ලංකාවේ මේ කිලෝමීටර් 5ක් යම දිවුවට පස්සේ පට්ට දාඩියන්නේ. ඒත් මෙහෙම නෑ. ඇඟ ඇතුලෙන් දාඩිය දානවා. ගිහලා නා ගන්න ඕන. ඉතින් දුවන එකේ වාසි ගොඩක් තියෙනවා. ඒ වාසි ටික මම කියන්න ලස්සන තැනක් තියෙනවා අර පැත්තේ. මම ඔයාලා හිතට එක්කන් ගිහිල්ලා වාසි ටික කියන්න කුරුල්ලෙක් කෑ ගන්න. දුවන එකේ වාසි ටික කියන්න මං හිතුවා ඔයගොල්ලන්ව කැලෑවක් අස්සකට එක්කන් යන්න ඕන කියලා. පේනවද දන්නේ නැහැ. නියම් අමුතු වයිබ් එකක් තියෙන ඩාර්ක් වයිබ් එකක් තිබුණේ. අපි ගිහලා බලමු මේ පාරේ ඉවර වෙන තැනට. කොහොමද තැන කියලා. සීතල වැඩි. දැන් හවස තාම හවස 2:00යි. ඒ වුණාට පට්ටම සීතලක් තියෙන්නේ. හවස 2:00 වුණත් ඩාර්ක් අඳුරු වෙලා තියෙනවා. ලස්සන වැත්තක් තියෙනවා. ආයි බ්‍රිජ් එක පේන්නේ. බ්‍රිජ් එක වෙනවා මෙතනට. පල්ලෙහාට යන්න බැරි වේද? අන්න බලමු ෆුට්බෝලයක්ද මේක. ෆුට්බෝලයක් තියෙනවා. ගහමු එකනේ. කික් කරලා දාමුද? වතුරට දාන්න නරකයි එහෙම තියෙද්දි. හරි නෑ නියම් පරිසරය අපිරිසිදු කරන්න. මම හිතන්නේ මෙතන එහා පැත්තේ ඉස්කෝලයක් තියෙනවා. ඉස්කෝලේක ළමයි ගහපු බෝලයක් වගේ මට හිතෙන්නේ. බින්න එකක් නැහැ. බින්න තිබුණා. බින්න එකට දාන්න තිබුණා. මං කියවනේ ඔයගලන්ට දුවන එකේ තියෙන වාසියයි. ඇයි මං අද මෙහෙම වීඩියෝ එකක් කරන්න හේතුවයි කියනවා කියලා. ඕකේ. මම දැන් මෙතන ෆොටෝ දෙකක් දානවා. ඔයගලන්ට පුළුවන් දෙයක් දන්නේ අඳුන ගන්න. ඒ ෆොටෝ දෙකේ ඉන්න එකම එක්කෙනා මම. ඉතින් ඒක ලොකුම රීසන් එකක් වුණා. අද මම දුවන එකට මේ තරම් ආදරය කරන්න. ඔව් ඒ ෆොටෝ දෙකෙම ඉන්නේ මම. ඉතින් අතීතයට ආයි ගියොත් ලංකාවේ ඉන්නකොට මට ඒ දවස්වල මාර විදියට ආස චොක්ලට් කන්න. ඒත් ඔය ඩාර්ක් චොක්ලට් එතකොට මොනවද අර කජු එහෙම හැපෙන්නේ චොක්ලට් එකක් තියෙනවා නම් මතක නැහැ ඒක. කිට් කැට් එහෙම කන්න පට්ටම ආසයි. ඒක ගන්න බැරි වුණා. මොකද ගිනි ගණන්නේ චොක්ලට් ලංකාවේ. ඉතින් ඊට පස්සේ මම ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ සුපර් මාකට් එකට ගියා. සුපර් මාකට් එකට ගියාට පස්සේ ඒක තිබුණ චොක්ලට් පට්ට විදිහට චොක්ලට් ඩොලර් 1 ඉඳන් චොක්ලට් තිබුණා. ඩොලර් 1ක් කියන්නේ මේ ගාණක් නෙමෙයි. ඉතින් මං කරේ වැඩේ හැමදාම සුපර් මාකට් යන කාලෙට යන දවසට ඒ වගේ චොකලට් දුසින් ගණන් ගෙදර අරන් ඇවිල්ලා හැම වෙලේම ටීවී බල නිවඩෝ තියුණ වෙලාවට මං කරේ චොකලට් කන එක. චොකලට් කෑවා, පාන් කෑවා, තව එකක් තිබුණා මාර මං ආසයි නටෙලා කෑවා. ඒ ඔක්කොම කාලා අන්තිමට මම මහත් වෙන්න ගත්තා. මට ෆැටිලිය වෙන තත්ත්වෙට වෙන්න ගත්තා. ඊට පස්සේ මම ටස්මේනියා මූණට පස්සේ මෙල්බන් ඉඳන් මම ටස්මේනියා ආවා මාස අවුරුදු 3කට කලින්. ඊට පස්සේ මං හිතාගත්තා මේක හරියන්නේ නැහැ. ෆැට් එක හොඳටම තිබුණා. මගේ මූණ ලොකුවට මහත්තර තිබුණා. ඇඟ බඩ ඔක්කොම තිබුණා. මං ඊට පස්සේ හිතුවා හරි මේක හරියන්නේ නැහැ. මං මාගේ ලයිෆ් එකේ බෙස්ට් ෂේප් එකට එන්න ඕනේ කියලා. ඉතින් එහෙම හිතලා අවුරුදු 3කට කලින්
මම කෑම අඩු කරා ඉස්සරමට දුවගන්න බෑ මීට 100ක්වත් ඒත් සැලුන්නෑ ටිකෙන් ටික ඉස්සරහට ගිහිල්ලා කොහොම හරි කෑම අඩු කරලා මෙම කරලා කිලෝ 15ක් විතර අඩු කරගන්න මට පුළුවන් වුණා අන්තිම අවුරුදු 3ට මම තාම පටන් ගත්ත විතරයි මම කියන්නේ මම හරි හොඳයි මම මෙහෙමයි කියලා මට තව ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා තව ඉස්සරහට යන්න දේවල් තියෙනවා ඉතින් මම දැන් ඉන්න තත්ත්වයක මට ටිකක් සතුටුයි මොකද ඉස්සරහයි දැනුයි බැලුවා මාර වෙනසක්නේ ඉතින් ඒ දවස්වල ඉඳන් අවුරුදු දෙකකට කලින් ඉඳන් දුවන්න පටන් ගත්තා මුලින්ම 5k දුවන්න පටන් ගත්තේ නෑ මුලින්ම මම පටන් ගත්තේ කිලෝමීටරයක්වත් නෙමෙයි මීටර් 100ක් ඇවිදින්න ඊට පස්සේ කිලෝමීටර් 1 ඊට පස්සේ කිලෝමීටර් 2 එහෙම ටික තමයි ආවේ ජීවිතය කියන්නේ එකපාරටම අපිට යන්න පුළුවන් එකක් නෙමෙයි ස්ටෙප් බයි ස්ටෙප් තමයි මගේ ෆිට්නස් ජර්නි එකට ආවේ ෆැට් එක අඩු කරගත්තා ඉස්සරහට ඉතින් මම තාම ගොඩක් දේවල් තියෙනවා කරන්න ආරම්භයක් විතරයි ඉතින් පොඩ්ඩක් හරි සතුටක් තියෙනවා ඉතින් ඒකයි මම 5k දුවන මෙච්චරම ආදරේ ආස ඒ වගේම ඔයගොල්ලෝ දන්නවද 5 කිලෝමීටර්ස් හරි 1 කිලෝමීටර්ස් හරි කිලෝමීටර්ස් ගන්න අදාළ නැහැ පොඩ්ඩක් හරි දවසකට දුවන මිනිස්සු මේ ලෝකෙ කොච්චර අඩුයිද කියලා මේ ලෝකේ 1% 100ට එකක් වගේ ප්‍රමාණයක් තමයි half marathon එකක් දුවන්නේ half marathon තියෙන 21 kilometers මේ ලෝකේ 103කටත් අඩු මිනිස්සු ප්‍රමාණයක් තමයි කිලෝමීටර් 5ක් දුවන්නේ මේ ලෝකේ කිලෝමීටර් එකක් දුවන්නේ 104කටත් වඩා අඩු ප්‍රමාණයක් ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් කිලෝමීටර් එකක් දෙකක් තුනක් එහෙම නැත්නම් 4ක් කිලෝමීටර්ස් ගන්න අදාළ නැහැ මීටර් 100ක් මීටර් 500ක් කිලෝමීටරයක් ඇවිදින්න ඕගොල්ලෝ ඒ 105ට අඩු ප්‍රතිශතයට වැටෙනවා. ඉතින් බලන්න කොච්චර දුර්ලභ ප්‍රතිශතයක්ද කියලා. දැන් මේ දවස්වල මේ ලෝකේ ට්‍රෙන්ඩ් එක KFC, chicken burgers, junk food. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් ඒ ගොඩට අත් යන්න නැතුව කලින් මං වුණා වගේ මගේ අවුරුදු 25ක් 26ක් මං ඔය ඒ ගැන වොරි උන්නේ ඔහේ යන්නම් වාලේ ගියා. පොඩ්ඩක් හරි මීටර් 100ක් ඇවිදින්න කිසිම දෙයක් අපිට බැරි නෑ. ඔයාගේ මයින්ඩ් එකෙන් කියනවනම් මයින්ඩ් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් අපිට කිසිම දෙයක් බැරි නෑ. ඉතින් මේ ආරාධනය ඕගොල්ලන්ට කිලෝමීටරයක් ඕනේ දවසට මීටර් 100කින් පටන් ගන්න. ඕගොල්ලන් හිතාගන්න බැරි වෙයි කොච්චර ප්‍රතිලාභ අපේ ඇඟට තියෙනවද කියලා. අපි ඇවිදින එකෙන් දුවන එකෙන් අපේ ඇඟේ ඔයාලා දන්නවද බ්ලඩ් වෙසල් වලට ලේ යන එක හරියට වර්ධනය වෙනවා ඒ වගේම තමයි අපේ heart එකේ strength එක වර්ධනය වෙනවා අවුරුදු 40 වෙනකොට පස්සේ 50 වෙනකොට පස්සේ heart attack එනවා ඒකට හේතුව තමයි අපේ ඇඟේ තියෙන ස්ථූලතාවය අපේ fat ඇඟ ඇතුලේ තියෙන fat තැම්පත් වෙලා තියෙන එක. ඉතින් ඔයගොල්ලෝ young නම් ඔයගොල්ලන්ට දැම්මින්දම් පුළුවන් නම් දවසට ස්ටෙප් 5000ක් ඇවිදින්න. එහෙම පටන් ගන්න. මුලින්ම 5000න් පටන්ගෙන මගේ ටාගට් එක තමයි ස්ටෙප්ස් 10000ක් දවසට. දැම්මින්දම් පුළුවන් නම් ඒ පුංචි තැන් හදාගන්න. තව අවුරුදු 10ක් ගියට පස්සේ ඔයගොල්ලෝ මට තෑන්ක්ස් කරයි. ඒ වගේම තමයි දුවන එකෙන් එහෙම නැත්නම් ඇවිදින එකෙන් තියෙන තව වාසියක් තමයි අපේ මෙන්ටල් ක්ලැරිටි එක වැඩි වෙනවා. ස්ට්‍රෙස් එක අඩු වෙනවා. අපිට කොන්ෆිඩන්ස් එකක් එනවා. ඒ වගේම අපේ ෆැටි ලිවර් ඇති වෙන්නේ හෘදයාබාධ ස්ථූලතාවය හැම දෙයකටම තිත තියන්න පුළුවන්. ස්ටෙප් 8000ක් හරි 10000ක් හරි දවසට ඇවිදින්න පුළුවන් නම් කෑම කියන්නේ වෙනම එකක්. ඒක අපි වෙනම කතා කරන්න ඕන එකක්. ඔයගලන්ට ඕන නම් මම ඒකත් වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් මට අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට දෙන්න ඕන උනේ අතීතයේ මං වගේ නම් තත්ත්වයක නම් ඔයගොල්ලෝ ඉන්නේ මට ඔයගලන්ට දෙන්න ඕන උනේ අපේ මයින්ඩ් එක තමයි අපි කන්ට්‍රෝල් කරන්න. අපිට පුළුවන් නම් අපේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන්න. මේ ලෝකේ කිසිම දෙයක් අපිට කරන්න බැරි නෑ. ඕන දෙයක් doable. ඉතින් ඕගලන්ටත් තියාගන්න ටාගට් එකක් මෙල්බන් අය බලනවා නම් මේක වෙන පළාතක අය බලනවා නම් මම නම් කියන හොබාට් තමයි බෙස්ට්ම. කියනවනේ. ඇයි ඒකට ඇයි කියන්න හේතු ඕනද නැහනේ. ගෙදරින් එළියට බහලා විනාඩි 5යි ආවේ. වට්ටම ලස්සනයි. alright. ඉතින් අද වීඩියෝ එක ඉවර වීගෙන යන්නේ. මං හිතනවා ඉතින් ඕගොල්ලෝ මගේ වීඩියෝ එක බලලා මොකක්ද දෙයක් ගන්න නැති කියලා. අර මොකද්ද තියෙන්නේ? රෙදිද තියෙන්නේ? යම් කිසි දෙයක් සිදු වෙලා වගේ කියලා හිතනවා. බලමු පොඩ්ඩ ලං වෙලා රෙදි වගේක් තියෙනවා. තමුණද තියෙන්නේ පොටල්ස් වගේක් තියෙනවා. ලස්සන
තැනක තමුණද චුවිංගම් කාලා දාලා තියෙනවා බ්ලැන්කට් එකක් තියෙනවා කවුරුහරි මෙතන ඉඳලා වගේ තමයි මට පේන හැටියට කවුරුහරි මෙතන ඉඳලා රැයක් ගත කරලා එහෙම නැත්නම් කට්ටිය ඩ්‍රින්ක්ස් එකක් දාලා වගේ කියලා මට හිතෙනවා පේනවා ඇති පොඩ්ඩක් ඒව මේවා තියෙනවා අපි ඉතින් ලස්සන තැනක් නේ මට හිතන විදිහට යම් කිසි දෙයක් සිදු වෙලා තියෙනවා යම් මෙතන ගියා ඊට පොලිසියෙන් අපි අල්ලන් ගියා කලුවරට ටීගෙන ඉන්නේ ඒත් තාම හවස 2:00 වෙලාව ඉතින් මේ වින්ඩ් එක කලුවර වෙන කලින් ගෙවල් වලට යන්න ඕන නැත්නම් ගෙවල් වල ඉන්න අය බලයි අපි කොහෙද කියලා ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොකක් හරි දෙයක් ගන්න ඇති කියලා ඉතින් මම ආයෙ කියන්නේ ඔයාලට පුළුවන් නම් අපේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන්න අපිට ඕන දෙයක් ඕන වෙලාවක ඕන විදිහට කරගන්න පුළුවන්. ඉතින් ඒක ගැන පොඩ්ඩක් හිතන්න. තව වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙන්න. ජය වේවා. වින්ටර් කාලෙක මොන ලෝකෙක ගිහිල්ලා ආවත් අන්තිමට අපි නිවන තියෙන තැන තමයි මෙතන හීටරේ.